කනිෂ්ඨ විද්‍යාල ක්‍රීඩා පිටිය තුළ පික්ලාල හිතෝතොරේ සෝදානම් මීළඟ පාන්දුව අපේර පරිදමයි පිදුම්ලදේ දක්ෂ දකුණත් මදවේගී පාන්දුව යවන්න සන්තිතේ නියෝජනය කර ලැබේ. සාර්ථක ස්ථානගත කිරීමක් කරමින් ඒ අතරවාරේ අඩි පොයින්ට් සාහිස්ට්‍රක් කව අතර පන්දුරාකමේ සිටි අගා දිස්ත්‍රික්ක තුල දක්නට තිබුණා මේ දක්වන අපිතිකරව ඉවසීමක් සහිතව පන්දුට පහර දෙන ආකාරයක් දක්නට තිබෙන ඉදිරි පාදයේ රමණීය ලෝ පන්දු එල්ල කර ලැබුවා. ඒ අනුව සූදානම් මීළඟ පාදව පෙර පාරිදමයි ඉදිරි පාදයේ රමණීය ලොෆ්ට ඩොන්ඩ නිලකඩු පන්දු දෙකක් යොමු කරනවා සමග ආයවර සාර්ථක පන්දුව ආකසිලා මුතේ පායින් හැරගිය පන්දුව අමිල ෆැෂන් නායකවරයාට ආරාධනා කරනවා අමිලගේ තරගයේ කාසිය වාසියවර ගා බැලීමේ අනුව උඩ පාන්දුව කැඩලා යන්නේ අති විශිෂ්ට ගණේ සාර්ථක උඩ පාන්දුව රැක ගැනීම අප්‍රිකාල හිත තුනේ ගා දිස්ත්‍රික්ක අධිකාරික පෙරලිකාර ගමනක් ආරම්භ කර තිබෙන ලංකාවේ ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් 10 තුළ සිටින වමත් පිටිකර වහමේ සූදානම් මීළඟ පාන්දුව යොමු කිරීමට කෙටි පාන්දුවක් යම් කිසි දෝලනයක් තිබුණා ඒ පාන්දුව තුළ කෙසේ නමුත් එකවර පන්දුවේ අජුකාන් right arm over the wicket ආන්තය භාවිතා කරමින් එල්ල කොල්ලාද පාන්දුව සාර්ථක පාන්දුවක් ඉපිලිබක් සහ දෝ සම්බන්ධ වෙ සිටින්නේ පික්ලාල හිතින් දකුණ තෙපිතා අසරණ කිරිකියා සියපා සාර්ථක පාන්දු පහරක් ශනිකව දරාගත නොහැකි ආකාරයේ පන්දු පහ පික්ලාල හිතුනේ සූදානම් පෙර පාරිදමයි ඩීප් විකට් කලාපේ භාවිතා කරා මේ පන්දු පහර එල්ල කිරීම සඳහා මේ දකුණ අපිතිකරුවා ශනිකව ඉදිරි පාදයට ගියා පික්ලාල හිතුනේ මේ ඉපිලිමක් නොමැතිව එන පන්දුවට මේ දකුණ අපිතිකරුවා ශනික ඔන්රයි පහරක් එල්ල කරමින් ලකුණු 6ක් එකතු කර ගන්නා විට දැන් මොල් ලකුණු සංඛ්‍යාවේ ලකුණු 34 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ ලකුණු 34යි ඔබ අපරාජය සිටින්නේ මේ පන්දුවාරේ දෙවන පන්දුවාරේ පික්ලාල පසු පාදේශ විශාල පහරවල් වලට හැකි හයක් හැටියට නම් දරා සිටින්නේ ඒ අතර වාරයේ තවත් එක ලකුණක් එකතු වාදී මොන ලකුණු සංඛ්‍යාව ලකුණු 35 දෙක පොන්ද යවන රයිට් ආම් round the wicket ආන්තය භාවිතා කර left arm round the wicket ආන්තය භාවිතා කරමින් එල්ල කරලාද පාන්දුවේ සාර්ථක ප්‍රතිඵලදායී පන්දු පහරක් එල්ල කරලා පාරයකට ගොස් තිබෙන්නේ තවත් පන්දු පහක් ඉතිරිව තිබෙනවා මේ තරගයේ මේ ප්‍රථම අර්ධය අවසන් වනට යම් තාක් දුරට සුපර් පැෂන් ක්‍රීඩකයන්ට මේ පන්දු 18 තුල මේ ලකුණු 41 යන සංඛ්‍යාව තර්ජනයක් වන්නට ඉඩ කඩ තිබෙන අපික්ලාල හිතුතුනේ කෙසේ නමුත් ඔවුන්ගේ සංචිතය දෙස බැලු කල එම ලකුණු සංඛ්‍යාව විශාල ලකුණු පුරවක් නොවන්නටත් ඉඩ කඩ තිබෙනවා කෙසේ නමුත් පෙර පාදිමයි සාර්ථක පන්දු පහරක් එල්ල කරනු ලැබේ ෆුල් ඇති පන්දුවේ පතිතේ සුදානම් වනේ ආමිලක පන්දු යොමු කිරීම සඳහා පෙර පාදිමයි ඔන්රයි පහරක් ලකුණු 6ක් එකතු කරගන්නේ යනවා දැන් මොළ ලකුණු සංඛ්‍යාව එම ලකුණු 6 සමග ලකුණු 53 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ පික්ලාල හිතු ලකුණු 53යි මුල් ලකුණු සංඛ්‍යාව යනුව ආරාධනා කරනවා නැවතත් කූම් කැෆේ හෝමාගම නායකවරයාට අපත් සමග එකතු වෙන හැටියට කූම් කැෆේ හෝමාගම නායකතුමනි ඔබතුමන්ට ආරාධනා කරනවා හැකි ඉක්මනින් අපත් සමග සම්බන්ධ වන්න කූම් කැෆේට ආරාධනා කරනවා එවර සාර්ථක පාදා කියමු කොළඹේ සියලු ක්‍රීඩකයන්ගේ උපදෙස් ඇතුව යොමු කළ ලද පාන්දුවක් හැඩ ආදුන්නා හදයකි කෙසේ නමුත් ප්‍රථම පාන්දු තුන තුළ එල්ල කළ ලද විශාල පහරවල් හමුවේ යම් තාක් දුරට ඔබේ සේන කල්පනාකාරී පාන්දුවක් යොමු කළා වමත් මද වේගී පාන්දුව අවශ්‍ය උපදෙස් ඇතුව යොමු කළ පාන්දුවක් හැඩයට ආදුන්නා හදයකි කෙසේ නමුත් සාර්ථක පාන්දුවක් එවරත් කෙලින්ම කඩොල තුලට පාන්දුව ඇදී ගිය අත පාදයේ වැදි ගිය ලකුණක් පිටේ වැදි ගිය ලකුණක් හැඩයට අපේ විනිශ්චයකාරතුමන් ආද දවසේ අප සමග එකතු වී සිටිනවා යන සාර්ථක පාන්දුවක් එවර එකතු වන්නේ මුල් ලකුණු සංඛ්‍යාවට එක ලකුණක් එකතු ආදී දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු මේ බලයන්ට යම් තාක් දුරට සහනදායි අවස්ථාවක් දැන් ඉඩ කඩ ලබා දී තිබෙනවා කෙසේ නමුත් ධනුෂ්ක සම්පාත් මෙවැනි තරග බෙහෙවින් විස්තුතියි චම්පිකඩුව සින් මේ තරඟ මාලාව දැක බලා ගැනීමට හැකියවීම පිළිබඳව පිය ක්‍රීඩාලෝලයේ මිතුරු මිතුරියනි යලිත් ඉදිරි පාදයේ කයිෂන් සූදානම් පන්දු යැවීම සඳහා ධනුෂ්ක සම්පත් වෙත එවර යලිත් සාර්ථක පන්දුවක් ලකම්පත් බලාපොරොත්තු වුණ බවුන්ස් එක පන්දුව තුල දක්න ලැබුණේ ලෝ බවුන්ස් එකක් සහිත පමා ස්පාස් දී අම්පයර් another good delivery going for a drives කරුවාට එරෙහිව දිවෙනවා කයිෂන් පන්දුවක් යැවීම සඳහා යලිත් පිට ඉන්නට තරමක් ඈතයි පන්දු 16ක් තුල
ලකුණු 55ක් ලියක් කරන ආකාරයක් දක්නට ලැබෙන්නේ පිය ක්‍රීඩාලෝලයේ මිතුරු මිතුරියනි. යාලිත් වයිට් පන්දුවක් ලයිව් හරහා මේ තරගය නරඹන්න උනත් ඒ වගේම දිද්දෙනිය පාසල් ක්‍රීඩා පිටියට සම්බන්ධව තරඟ නරඹන්නටත් යම් සාධාරණයක් මේ කණ්ඩායම් දෙකම ඉෂ්ට කරන බව නම් විතාමත් පැහැදිලි දිද්දෙනිය කනිටු විදුහල් ක්‍රීඩාගත යුතුයි මේ තරගයේ ජයග්‍රහණය කිරීමට නම්. අසන්ත ලෙපා වේගවත් පහරකට යනවා දිල්ෂාන් උඩ පන්දුව වෙත එනවා. අසන්ත ලෙවන්ට වැඩි වේලාවක් ක්‍රීඩා පිටියේ රැඳී සිටීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. වේගවත් පන්දු පිටියේ සකසා ගනිමින් දකුණත් මද වේග පන්දු යවනවා. විනිසුරු පාසු කරමින් පන්දුවක් යොමු කරන කුට්ලෙන්ති හදිසියෙත් නැතනම් ජොක්ලෙන්ති පන්දු පතිත කරන්නේ ඩ්‍රයිව් පහර. එක ලකුණක් සිටින ක්‍රීඩකින් දෙදෙනා ක්‍රීඩා කළ යුතුයි. මෙහි සිටින ක්‍රීඩකින්ට යම් සාර්ථකත්වයක් ප්‍රේක්ෂකයින්ට යම් සාධාරණත්වයක් ඉෂ්ට කිරීමට නම් යම් පන්දු 11ක් තුල අකිල සූදානම් වන්නේ. ඊටම ආදර්ශනීය පහරක් එල්ල කරනවා ලොෆ්ටඩ් ඕබ්‍රයි පහරක් ලෙස ඉදිරියේදී වමත් පිටිකරුවා ආදර්ශනීය පහරක් තරමක් ෆ්ලැට් 6 එකක් ලබා ගන්නේ වමත් පිටිකරුවා පිය ක්‍රීඩාලෝලයේ මිතුරුනත් මද වේග පන්දු යවන්න. පිටතටම ලැබුණු පන්දුව ඊටම ආදර්ශනීය පහරක් පාසල් ක්‍රීඩා පිටියට සම්බන්ධ වූ ක්‍රීඩකීට යම් සාධාරණත්වයක් ඉෂ්ට කරනවා කියලා ඒ ආකාරයෙන්ම සිදුවනවා. ස්ක්වාලේ කලාපේන්නේ වරෙල්ලගේ නරඹන ආකාරය දක්නට ලැබෙනවා. වමත් පිටිකරුවා යලි සූදානම් සරණගේ පන්දුව ඉදිරියේදී වර කෙටි පන්දුව යම් ආකාරයකින් විපුල පළලෙලා ගැනීමට හැකියාවක් නැහැ. 32 වන ලකුණ එනවා ප්‍රධාන ලකුණු සටහනට. right arm round the wicket ආකාරයෙන් පාසු පාදයට යමින් ඩ්‍රයිව් පහරක් එල්ල කරනවා. එක ලකුණයි එතන තිබෙන්නේ. චානක සූදානම් right arm over the wicket ආකාරයෙන් එවර සාර්ථක පන්දුවක්. ලකුණකට නැහැ එවර ඉඩ කඩක් ක්‍රීඩාලෝලයේ මිතුරු මිතුරියනි. දැන් පන්දියවන්න right arm over the wicket ආකාරයෙන් අර දර්ශනීය පහරක් එල්ල කරන්නේ එක ලකුණකට ඉඩ ප්‍රස්තාව නම් දකුණත් මද වේග පන්දු යවන්න සාර්ථක පන්දුවක් ලකුණකට නැහැ ඉඩ කඩක්. තමත් හොඳ සටනක් ලබා දෙනවා සුපර් පැෂන් ක්‍රීඩකින්. කෙසේ වෙතත් අර සරණගේ අදාහගත නොහැකි ඉනිම තමයි යම් විදියකින් මේ තරඟකාරී තරඟයට යම් ආකාරයකින් ප්‍රහාරයක් එල්ල කළේ පිය ක්‍රීඩාලෝලයේ මිතුරු මිතුරියනි. ඒ අනුව සුපර් පැෂන් ක්‍රීඩකීන්ට පරාජය අත්කර දෙමින් TRL කිරියල්ල ක්‍රීඩකීන් මේ තරගයේ ජයග්‍රහණය අත්කර ගන්නවා පිය ක්‍රීඩාලෝලයේ මිතුරු මිතුරියනි.